එදා සුන්දර දවසක්. බත්තවක්කිය කුමාරවරු ජල ක්‍රීඩා කරනු පිණිස වනාන්තරයේ විලකට ගියා. යාළුවනේ අපිට හරිම ලැජ්ජාවක් වුණේ. අපි ඒ ගැණු ළමයා විශ්වාස කළා. පොකුණට නාන්න ගිය වෙලාවේ ආභරණත් තරම් පැනගත්තානේ. අනේ මන් දන්නේ. මම නම් හිතන්නේ අපි කොච්චර වෙහෙස මහන්සි වෙලා හෙව්වත් ඔය නැති වෙච්ච ආභරණ ටික ආපහු ලැබෙයි කියලා. එහෙම කොහොමද කරන්නේ? මම මේ කෙල්ලව හොයාගෙන දෙන්න පුළුවන් උපරිම දඬුවම දෙනවා. අර බලන්න අර ගහයට ශ්‍රමණයන් වහන්සේ නමක් ඉන්නවා. ස්වාමීනි, ඔබ වහන්සේ මෙතන වැඩ ඉන්නකොට ගෑනු ළමයෙක් මේ පැත්තෙන් දුවනවා එහෙම දැක්කද? ඒ කෙල්ල පැනලා ගියේ අපේ ආභරණ ඔක්කොම හොරකම් කරගෙනයි ස්වාමීනි. අපි හැම තැනකම හෙව්වා. ඒත් හොයාගන්න බැරි වුණා. කුමාරවරුනි, ගැහැණු ළමයෙක් ගැන හොයන එකද හොඳ නැත්නම් තමන් ගැන හොයන එකද හොඳ? ස්වාමීනි, තමන් ගැන හොයන එක තමයි වඩා හොඳ. කුමාරවරුනි, කාමයන්ගේ යම් සැපතක් තිබෙනවා. නමුත් මේ කාමයන් දැවිලි සහිතයි. අස්වැසිලි රහිතයි. කාමයන්ගේ ආශ්වාදයට වඩා ආදීනව වැඩි. ප්‍රඥාවන්තයා කාමයන්ගේ යථා ස්වභාවය නුවණින් විමසනවා. එවිට කාමයන් කෙරෙහි අවබෝධයෙන්ම කලකිරෙනවා. මෙසේ කාමයන් කෙරෙහි ඇති ඇල්ම දුරු කරගෙන කාමයන්ගෙන් නිදහස් වෙනවා. පින්වත් මහණෙනි, ඔබත් මේ ධර්මය අවබෝධ කළා. දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස සදහම් චාරිකාවේ වඩින්න. දෙනමක් එකමග වඩින්න එපා. ප්‍රඥාවන්ත මිනිසුන්ට මේ ධර්මය අසන්නට නොලැබුණොත් ඔවුන් පිරිහී යාවි. ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන් ධර්මය දේශනා කරන්න. උරුවේල ජනපදයේ නේරංජරා නදී තෙර උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තිදෙනා ආශ්‍රමයන් 3ක වාසය කළා. ශ්‍රමණය, මේ සවස් යාමේ අපගේ ආශ්‍රමයට පැමිණියේ කුමකටද? පින්වත් උරුවේල කාශ්‍යප, කරදරයක් නැතිනම් මට නවාතැන් දිය හැකිද? අපි ගිනි පුදන ජටිලයින්. මේ ශ්‍රමණයා අපි වගේ ගිනි පුදන කෙනෙක් නොවේ. කුමටද මම නවාතැන් දෙන්නේ? ශ්‍රමණය, මට නම් කරදරයක් නැහැ. නමුත් මේ අවස්ථාවේ නවාතැන්දිය නොහැකි. ඔබ වෙනම තැනක් සොයාගන්න. හැබැයි නවාතැනක් සොයාගන්න ඔබට බොහෝ දුර යන්න වෙයි. මොකද මේ නේරංජරා ඉවුරු පෙදෙසයිති අපේ සහෝදරයන් තිදෙනාට. මේ උරුවේලා ජනපදයේ ඇති ආශ්‍රමය අයිති මට. මගේ ශ්‍රාවකයන් 500යි. මම තමයි වැඩිමාල් සහෝදරයා. ගංඉවුරේ ඊළඟ කොටසේ ඉන්නේ මගේ අනිත් සහෝදරයා. ඔහුට ශ්‍රාවකයෝ 300ක් ඉන්නවා. ඔහුගේ නම නදී කාශ්‍යප. පහළම කොටසේ ඉන්නේ මගේ බාලම සහෝදරයා ගයා කාශ්‍යප. ඔහුට සිටිනවා ශ්‍රාවකයන් 200ක්. ඒ කිසිම තැනක ඉඩක් නැහැ. හැබැයි එකම තැනක් ඉතුරු වෙලා තියෙනවා. ඉතුරු වෙලා තියෙනවා කියපු තැන කොහෙද තියෙන්නේ කියනවද? ගිනිහල්ගේ. මට එතන නවාතැන් ගන්න ඉඩ දෙන්න. වැඩි පහසුකම් නැති වුණාට කමක් නැහැ. ඔබට ඉන්න පුළුවන් නම් මට ඒ ගැන කිසිදු ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. හැබැයි මම එක දෙයක් කියන්නම ඕන. ඒක ඇතුලේ ඉන්නවා දරුණු නාගරාජයෙක්. ඒ නාගරාජාගෙන් ඔබේ ජීවිතයට නිසකවම අනතුරක් වෙන්න පුළුවන්.
ඔය නාගයා ඉර්දි බල තියෙන නාගයෙක්. කිසිම කෙනෙකුට ඌව මෙල්ල කරන්න අමාරුයි. පින්වත් උරුවේල කාශ්‍යප. ඒ නාගයාගෙන් මට අනතුරක් වෙන්නේ නැහැ. මට නවාතැන් ගන්න ඉඩ දෙන්න. එහෙමනම් ශ්‍රමණය ඔබෙහි නවාතැන් ගන්න මගේ කිසිම කැමැත්තක් නෑ. ගිනිහල්ගේ තුළ වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ දුටු නාගරාජයා කෙපී ගිනිතැල් පිට කරන්නට වුණා. භාග්‍යවතුන් වහන්සේ ඉර්දි බලයෙන් එය මැඩ පැවැත්තුවා. නාගරාජයා ඒකාන්තයෙන්ම ශ්‍රමණ ගෞතමයන්ට අනතුරක් කළ බව විශ්වාසයි. නාගයාව දමනය කළ භාග්‍යවතුන් වහන්සේ ඌ පාත්‍රය තුළට තමා ගත්තා. මේ ශ්‍රමණයා ඒකාන්ත වශයෙන්ම ඉර්ධි සම්පන්න කෙනෙක්. හැබැයි ඉතින් මං වගේ අරහත් කෙනෙක් නම් නෙවෙයි. මොකක්ද අර එකපාරට ආලෝකයක් විහිදෙන්නේ? හරියට උන්වහන්සේ බෑ දකින්න දෙවි දේවතාවන් වඩිනවා වගේනේ. මොහු නම් මහා අනුභව සම්පන්න කෙනෙක්. හැබැයි මං වගේ රහත් වෙලා නෑ. දිනක් මහා වැස්සකින් ගංගාව පිටාර ගැලුවා. වරුසාවට ගංගාව පිටාර ගලනවා. මහා ශ්‍රමණයා ගං වතුරට ගාගෙන ගියාද දන්නෙත් නෑ. ඉක්මන් කර පල්ලවන්න. අන්න ගුරුතුමනි. අර බලන්න. ශ්‍රමණයාට ජලපාරට අසු නොවී ඇවිද යන්නත් පුළුවන්.